හායි යාළුවනේ කොහොමද ඔයාලට හොඳින් ඉන්නව නේද? අද මම ඔයාලට අරගෙන ආවේ සෝල්ට් ස්ටාර් කතා මාලාවේ 202 වෙනි එපිසෝඩ් එක. එහෙනම් වැඩි කතා නැතිව අපි යමු අද වීඩියෝ එකට. ඔයාලට මතක ඇතනේ මිනිස් ජාතිය කෙනෙක් අයිස් බන්ධනාගාරයට ආව කියන ආරංචිය බන්ධනාගාරය පුරාම පැතිරෙන විදිහ. ඒ හින්දා දැන් එයාලා හදන්නේ අතාත්වික විශ්වයට ඇතුළු වෙන්න පුළුවන් නිර්නාමික රහස් කේතය ලුවෝගෙන් අරගන්න. ඉතින් මේ හේතුව හින්දා ලුවෝට අකුණු රජු එක්කත් සටන් කරන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි යාළුවනේ. දැන් ලුවෝට එයාටත් වඩා ගොඩාක් ශක්තිමත් ප්‍රතිවාදියෙක්ට මුහුණ දෙන්න වෙලා. ඉතින් ලුවෝට මේ සටනෙන් දිනන්න පුළුවන් වෙයිද? එහෙනම් අපි ඒ ගැන අද වීඩියෝ එකෙන් කතා කරමු. යාළුවනේ අකුණු රජුත් එක්ක කරපු සටනෙන් පස්සේ ලුවෝට තවත් ප්‍රතිවාදියෙක්ට මුහුණ දෙන්න වෙලා. ඉතින් මේ අලුත් ප්‍රතිවාදියාගේ නම තමයි රිදියස් රජු. ඒත් මෙයා සාමාන්‍ය කෙනෙක් නම් නෙවෙයි. මොකද මේ ඉන්නේ පංච මහා යෝධයෝ අතර ඉන්න ගොඩාක් භයානක සටන්කරුවෙක්. ඒ වගේම අපරාජිත රජ මට්ටමේ ඉන්න අමරණීය කෙනෙක්. හරි යාළුවනේ. ඒ විදිහට රිදියස් රජු ලුවෝගේ ළඟට ඇවිල්ලා ලුවෝගෙන් නිර්නාමික රහස් කේතය ඉල්ලනවා. ඒ වගේම මෙයා කියනවා නිර්නාමික රහස් කේතය නොදුන්නොත් ලුවෝව විනාශ කරනවා කියලා. ඔයාලා දන්නවනේ ලුවෝ මේ වගේ තර්ජන වලට බය වෙන කෙනෙක් නෙවෙයි කියලා. ඒ හින්දා එයා කියනවා ඔයාට නිර්නාමික රහස් කේතය ඕනි නම් ඔයාම ඇවිත් ඒක අරගන්න කියලා. ඉතින් මේ විදිහට ලුවෝ දෙපාරක් හිතන්නේ නැතිව එයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කරපු හින්දා රිදියස් රජුට ගොඩාක් තරහ යනවා. ඒ හින්දා එයාගේ අයිස් අත්ල කියන සටන් ක්‍රමය පාවිච්චි කරලා ලුවෝට පහර දෙනවා. මේ දේ දැකලා ලුවෝත් එයා අලුතෙන්ම නිර්මාණය කරපු සටන් ක්‍රමය පාවිච්චි කරලා මේ ප්‍රහාරයට මුහුණ දෙනවා. හැබැයි යාළුවනේ ලුවෝ මේ වෙලාවේ ගොඩාක් පුදුම වෙනවා. මොකද මේ ප්‍රහාර දෙකේම ශක්තිය සමාන වෙලා. ඒ විතරක් නෙවෙයි යාළුවනේ. ලුවෝ එයාගේ බලවත්ම ප්‍රහාරය පාවිච්චි කළාට රිදියස් රජු මේ ප්‍රහාරය වෙනුවෙන් පාවිච්චි කළ එයාගේ ශක්තියෙන් පුංචි ප්‍රමාණයක් විතරයි. ඒ හින්දා ලුවෝට මේ වෙලාවේ තේරෙනවා රිදියස් රජු එයා හිතපු තරම් දුර්වල කෙනෙක් නෙවෙයි කියලා. ලුවෝ විතරක් නෙවෙයි යාළුවනේ. රිදියස් රජු දැන් ඉන්නේ ටිකක් විතර පුදුම වෙලා. මොකද ලුවෝට අමරණීය මට්ටමේ උච්චතම ශක්තියක් තිබුණත් එයාට පුළුවන් වුණා රිදියස් රජුගේ ප්‍රහාරය නවත්තන්න. ඒ හින්දා එයා කියනවා ඔයාට මගේ ප්‍රහාරය දරා ගන්න පුළුවන් වුණා. ඇත්තටම ඔයාට ඒ විදියට අහංකාර වෙන්න අයිතියක් තියෙනවා කියලා. මෙයා මෙහෙම කියලා ලුවෝගේ වටේට නිර්මාණය කරපු කාලබාධකය ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ තමයි ලුවෝටත් තේරෙන්නේ එයා රිදියස් රජුගේ උගලට වුණා කියලා. ඒත් ඉතින් දැන් පරක්කු වැඩි. මොකද දැන් ලුවෝ ඉන්නේ කාලබාධකේ ඇතුලේ. ඉතින් මේ ලැබුණ අවස්ථාව පාවිච්චි කළ රිදියස් රජු මරණීය දෙවියන්ගේ ඇඟිල්ල කියන සටන් උපක්‍රමය පාවිච්චි කළ ලුවෝට පහර දෙනවා. යාළුවනේ මේ ප්‍රහාරයේ තියෙන විශේෂත්වය තමයි මේ ප්‍රහාරය නිර්මාණය කළා තියෙන්නේ කාල නීතියට ආත්ම ප්‍රහාරක බලය එකතු කරලා. ඒ හින්දා මේ ප්‍රහාරයට නිරාවරණය වෙන කෙනෙක්ගේ ආත්මය විසිරීලා යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි යාළුවනේ මේ ප්‍රහාරයට නිරාවරණය වෙන කෙනෙක්ට තමන්ගේ ජීවිතේ බේරගන්න පුළුවන් වුණත් ඒ කෙනා ආත්ම මහලෙක් වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි වෙනවා. හරි යාළුවනේ. ඉතින් ලුවෝ ඒ විදිහට කාලබාධකය ඇතුළේ හිර වෙලා ඉන්න වෙලාවේ රිදියස් රජුගේ ප්‍රහාරය සක්‍රිය කරලා ලුවෝට පහර දෙනවා. ඒ හින්දා ලුවෝ යාගේ සම්පූර්ණ ශක්තිය පාවිච්චි කරලා කාල උගුලෙන් නිදහස් වෙන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ලුවෝගේ උත්සාහය නිසාම ලුවෝට කාලබාධකයෙන් නිදහස් වෙන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම ලුවෝ එයාගේ ශී වූ පියාපත් පාවිච්චි කරලා මේ ප්‍රහාරයට මුහුණ දෙනවා. ඉතින් ඒ විදිහට තමන්ගේ ජීවිතේ බේරගන්න ලුවෝට පුළුවන් වෙනවා. මේ දේ දැකලා රිදියස් රජු විතරක් නෙමෙයි මේ සරණ දිහා බලාගෙන ඉන්න හැමෝම ගොඩක් පුදුම වෙනවා. ඒකට හේතුව තමයි බලවත්ම රජවරු 10 දෙනාටවත් මුහුණ දෙන්න බැරි ප්‍රහාරයකට ලුවෝ සාර්ථකව මුහුණ දුන්නා. ඒ හින්දා දැන් රිදියස් රජු හදන්නේ එයාගේ බලවත්ම උපක්‍රමය මේ වෙලාවේ ලුවෝට විරුද්ධව පාවිච්චි කරන්න. ඒ තමයි රිදියස් තමන්ට පරාජය කරන්න බැරි ප්‍රතිවාදියෙක් ඉදිරියේදී විතරක් පාවිච්චි කරන ගොඩක් භයානක උපක්‍රමයක්. ඒ හින්දා මේ සටන දිහා බලාගෙන ඉන්න හැම කෙනෙක්ම දැනගන්නවා ලුවෝ කියන්නේ යාලා හිතුවට වඩා ගොඩාක් ශක්තිමත් කෙනෙක් කියලා. ඒත් ලුවෝට මේ ප්‍රහාරයෙන් බේරෙන්න පුළුවන් වෙයි කියලා නම් එයාලා විශ්වාස කරන්නේ නැහැ. ඒ හින්දා එයාලා කියනවා ලුවෝ වගේ දක්ෂයෙක් මේ විදිහට විනාශ වෙන්න යන එක අපරාධයක් කියලා. මෙයාලා මේ විදිහට හිතන අතරේ රිදියස් රජු
එයාගේ රිදියාස පාවිච්චි කරලා ලුවව නිමක් නැති පුනරුත්පත්ති මායාවක හිර කරලා දානවා. ඒ වගේම එයා ගොඩක් ලොකු විශ්වාසයකින් කියනවා ලුවගේ හිතේ තියෙන ආත්ම විශ්වාසය නැති වෙලා ගිහින් ලුව මේ ප්‍රහාරයෙන් විනාශ වෙයි කියලා. මේ ප්‍රහාරය හින්දා ලුවව නිමක් නැති පුනරුත්පත්ති චක්‍රයක හිර වුණත් ලුවගේ උත්සාහය නිසාම ලුවට ඒ මායාවෙන් මිදෙන්න පුළුවන් වෙනවා. ඉතින් මේ දේ දැකලා මෙතන ඉන්න හැමෝම ගොඩක් පුදුම වෙනවා. හැබැයි ඉතින් වැඩිපුරම පුදුම වෙන්නේ නම් රිදියස් රජු. මොකද එයා කවදාවත් දැකලා තිබුණේ නැහැ එයාගේ ප්‍රහාරයෙන් මේ විදිහට කෙනෙක් බේරෙනවා. ඒ හින්දා එයා ලුවගෙන් අහනවා ඔයා කොච්චර කාලයක් පුනරුත්පත්ති මායාව ඇතුළේ හිර වෙලා හිටියද කියලා. මම යුග 1000ක කාලයක් ඒ මායාව ඇතුළේ හිටියා කියලා ලුවෝ රිදියස් රජුට උත්තර දෙනවා. මේ කතාව අහලා රිදියස් රජුට ලුවෝ ගැන ගොඩක් ලොකු ගෞරවයක් ඇති වෙනවා. හැබැයි ඉතින් දැන් තියෙන්නේ නම් ලුවෝගේ වාරේ. ඒ හින්දා ලුවෝ මේ වෙලාවේ බරහී රජුගේ උදව්වෙන් රිදියස් රජුගේ අවධානය වෙනස් කළා ශීරපතහස එල්ලීම කියන සටන් ක්‍රමයේ උදව්වෙන් රිදියස් රජුට පහර දෙනවා. ඉතින් මේ ප්‍රහාරයේ හින්දා රිදියස් රජුගේ දකුණු අත සිරුරෙන් වෙන් වෙලා යනවා. ඒත් එක්කම ලුවොත් එතනින් ඈතට පියාසර කරනවා. ලුවෝගේ මේ හැකියාව දැකලා මෙතන ඉන්න හැමෝම ගොඩක් පුදුම වෙනවා. ඒ වගේම යාලා කියනවා මම හිතුවේ නෑ ඒ තරම් ශක්තිමත් ඇති කියලා. රිදියස්ගේ බලයට පංචමහා රජුරන්ටවත් විරුද්ධ වෙන්න බැරි වුණා. ඒත් මේ මානවයා එකට සාර්ථකව මුහුණ දුන්නා. සමහර විට මේ මානවයා පංචමහා රජුරු අතරින් ශක්තිමත්ම කෙනා වේවි. ඒ විදිහට මෙයාලා ලුවගේ හැකියාව ගැන වර්ණනා කරන්න පටන් ගන්නවා. රිදියස් රජු එයාගේ විනාශ වෙච්ච අත යථා තත්ත්වයට පත් කරගන්න අතරේ ලුවෝ ආපහු ඇවිත් රිදියස් රජුට කියනවා මම ඔයත් එක්ක ගනුදෙනුවක් කරන්න කැමතියි කියලා. ඉතින් මේ විදිහට ගොඩක් වන්න නිදානයක් වෙනුවෙන් නිර්නාමික රහස්කේතයක් රිදියස් රජුට දෙන්න ලුවෝ කැමති වෙනවා. හැබැයි ඉතින් මෙයා මේක පාවිච්චි කරලා ගේම් ගහනවා හැර වෙන දෙයක් නම් කරන්නේ නැහැ වගේ. ඉතින් හොඳම වැඩේ කියන්නේ දැන් මෙයා ගේම් ගහන්නේ ලුවෝගේ තාත්තත් එක්ක. හැමදාම වගේ අතාත්වික විශ්වයේ ක්‍රීඩා කරන ලුවෝගේ තාත්තට අලුත් යාළුවෙක්ව හම්බ වෙලා. මේ දේවල් ඒ විදිහට සිද්ධ වෙද්දී ලුවෝගේ සටන ගැන ආරංචිය අයිස් බන්ධනාගාරය පුරාම පැතිරෙන්න පටන් ගන්නවා. පංච මහා යෝධයෝ අතර ඉන්න සීබෝව රජුටත් මේ ගැන ආරංචි වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. මොකද මේ වෙලාවේ සීබෝවගේ ඔත්තුකරුවෙක් ලුවෝගේ සටන ගැන විස්තරයට කියනවා. යාළුවනේ මේ විදිහට සීබෝවා ලුවෝගේ ශක්තිය මොන වගේද කියලා දැනගන්නවා. එයා කියනවා මමයි තව අපරාජිත රජවරු කිහිප දෙනෙක් හැරුණම ලුවව කිසිම කෙනෙක්ට පරාජය කරන්න බැරි වෙයි කියලා. ඒ වගේම මෙයාලා දැනගන්නවා ගොඩක් වටින නිදානයක් හුවමාරු කරලා. රිදියස් රජු ලුවෝගෙන් අතාත්වික විශ්වයට ඇතුළු වෙන්න පුළුවන් විදිහේ නිර්නාමික රහස්කේතයක් අරගෙන තියෙනවා කියලා. හැබැයි යාළුවනේ බාහිර ලෝකයෙන් උදව් ඉල්ලන්නේ නැතිව රිදියස් රජු ඒක පාවිච්චි කරලා ගේම්ස් ප්ලේ කරනවා කියලා දැනගත්තට පස්සේ නම් සීබෝවට ගොඩාක් තරහ යනවා. ඒ වගේම එයාට පුංචි ඉරිසියාවකුත් ඇති වෙනවා. මොකද එයාට තාමත් අතාත්වික විශ්වයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැනේ. ඒ හින්දා එයා එයාගේ ප්‍රදේශයේ ඉන්න හැම කෙනෙක්ටම නියෝග කරනවා ලුවව හොයාගෙන එයාගේ ළඟට අරගෙන එන්න කියලා. ඒ වගේම කියනවා ලුවව හොයාගෙන එන කෙනාට එයා සදා කාලිකවම ආරක්ෂාව සපයනවා කියලා. යාළුවනේ සීබෝවා වගේ පංචමහා රජවරු අතර ඉන්න කෙනෙක්ගේ ආරක්ෂාව යටතේ ඉන්න පුළුවන් වුණොත් එයාලට මේ බන්ධනාගාරය ඇතුළේ ඉන්න අනිත් රජවරුන්ට බය ජීවත් වෙන්න ඕනේ නැහැ. ඒ හින්දා මේ දකුණු බන්ධනාගාරය ඇතුළේ ඉන්න හැම කෙනෙක්ම ලුවව හොයන්න පටන් ගන්නවා. මේ සිදුවීම මේ විදිහට සිද්ධ වෙන අතරේ ලුවෝ දැන් ඉන්නේ එයාගේ මාස්ටර් ළඟ. මොකද ලුවෝගේ මාස්ටර් එදා ලුවෝට කිව්වනේ සටන් 10ක් අත්හදා බලලා ආපහු එයා ගාවට මෙන්න කියලා. ඒ හින්දා තමයි අද ලුවෝ මේ විදිහට එයාගේ මාස්ටර්ව හම්බ වෙන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ ලුවෝ කියනවා මම හිතුවට වඩා අපරාජිත රජවරු ගොඩක් ශක්තිමත්. සමහර විට මම දීප්තිමත් චන්ද්‍ර කලාවක් එක්ක දසදහස් තරු දේශනා සිටීම අධ්‍යයනය කළොත් මට යාළුව පරාජය කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් මාස්ටර් මේ වෙලාවේ ලුවෝට කියනවා ඔයා ප්‍රගුණ කරන දීප්තිමත් චන්ද්‍ර කලාව කියලා කියන්නේ සටන්කරුවන්ට ගැළපෙන සටන් කලාවක්. ඒත් දසදහස් තරු දේශනා කිරීමේ සිටීම කියන්නේ ආත්ම ගුරුවරු වෙනුවෙන් නිර්මාණය කරපු සටන් කලාවක්. ඔයා මේ දෙකම එකට අධ්‍යයනය කළොත් ඒකෙන් ගැටලු ඇති වෙන්න පුළුවන්. මේ විශ්වයේ ඉන්න ශක්තිමත් ජීවීන්වත් මේ වගේ
වගේ මාර්ග දෙකක් එකට අධ්‍යයනය කරන්නේ නැහැ. ඒ හින්දා ඔයා ඒ මාර්ග දෙකේම ගමන් කරන්නේ නැතිව එක මාර්ගයක් විතරක් තෝරගන්න. යාළුවනේ ඔන්න දැන් නම් අපේ ලුව ගොඩාක් ලොකු අමාරුවක තමයි වැටිලා ඉන්නේ. මොකද මාස්ටර් සූෂන්ක එයාට පෙන්නලා දුන්නේ ආධ්‍යාත්මික ශක්තිය මත පදනම් වෙච්ච මාර්ගයක්. ඒ චාවෝස් නගරයේ ප්‍රධානිතුමා ලුවට පෙන්නලා දීලා තියෙන්නේ සටන් ශක්තිය මත පදනම් වෙච්ච ගමන් මාර්ගයක්. ඒ හින්දා එක මාර්ගයක් තෝරගන්න වෙනවා කියන්නේ අනිත් මාර්ගය අත්හරින්න වෙනවා. හැබැයි ඉතින් ලුවෝ මේ වෙලාවේ කිසිම තෝරා ගැනීමක් කරන්නේ නැහැ. ඒ හින්දා ලුවෝ මේ වෙලාවේ යාගේ මාස්ටර්ට කියනවා මාස්ටර් මම ඒ මාර්ග දෙකේම ගමන් කරන්නම්. ඒත් කවදා හරි දවසක මට ඒ මාර්ග දෙක එකට අධ්‍යයනය කරන්න බෑ කියලා තේරුණොත් මම අනිවාර්යයෙන්ම ඒ මාර්ග දෙකෙන් එකක් තෝරගන්නම් කියලා. ඉතින් ලුවෝගේ මේ තීරණයට යාගේ මාස්ටර්ත් එකඟ වෙනවා. යාළුවනේ ලුවෝ මේ විදිහට මේ සටන් කලාවන් දෙකම එකට අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් ලුවෝට යාගේ මාස්ටර් කියපු දේ ඇත්ත කියලා තේරෙන වැඩි වෙලාවක් යන්නේ නැහැ. මොකද මේ වෙද්දි ලුවෝට දැනෙන්න පටන් අරන් තියෙනවා එයා මේ වෙලාවේ ප්‍රගුණ කරන සටන් කලාවන් දෙකම එකට ගැටෙන්න පටන් අරන් තියෙනවා කියලා. ඒත් යාළුවනේ ලුවෝ නම් තාමත් පරාජය බාර ගන්න කැමති නැහැ. ඒ හින්දා එයා දිගටම මේ කලාවන් දෙක එකට අධ්‍යයනය කරන්න උත්සාහ කරනවා. ලුවෝගේ මේ උත්සාහය නිසාම අවුරුදු 2000කට පස්සේ මේ සටන් කලාවන් දෙකම සාර්ථකව ඒකාබද්ධ කරන්න ලුවෝට පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට සටන් කලාවන් දෙකක් ඒකාබද්ධ කරපු වෙලාවේ නිකුත් වුණු ශක්ති ධාරාව දැකලා යාන්ත්‍රික ජාතිය ජීවියෙක් ලුවෝව හොයාගෙන සීබෝවා රජු ළඟට අරගෙන යනවා. ඔයාලට මතක ඇතිනේ සීබෝවා කලින් පොරොන්දු වුණා ලුවෝව එයාගේ ළඟට අරගෙන එන කෙනාට එයාගේ ජීවිත කාලය පුරාවටම ආරක්ෂාව දෙනවා කියලා. ඒ හින්දා සීබෝවා මේ යාන්ත්‍රික ජීවියට කියනවා ඔයාට සදහටම මගේ ආරක්ෂාව යටතේ ජීවත් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ වෙලාවේ ලුවෝ සීබෝවගෙන් අහනවා ඔයා මාව මෙහාට ගෙනාපු හේතුව මොකක්ද කියලා. ඒකට උත්තර විදිහට සීබෝවා කියනවා අපි ගොඩාක් ලොකු කාලයක් තිස්සේ මේ අයිස් බන්ධනාගාරය ඇතුළේ හිර වෙලා හිටියා. ඒ හින්දා අපිට බාහිර ලෝකෙ එක්ක සම්බන්ධ වෙන්න බැරි වුණා කියලා. ඒ වගේම එයා ලුවෝගෙන් ඉල්ලනවා අතාර්ථික විශ්වයට ඇතුළු වෙන්න සෘජු ප්‍රවේශයක් දෙන්න කියලා. ඒත් මේ වෙලාවේ ලුවෝ කියනවා ඔයාගේ යක්ෂ ජාතිය කියන්නේ අපේ මිනිස් ජාතිය හතුරෝ. මම ඔයාට අතාර්ථික විශ්වයට ප්‍රවේශයක් දුන්නොත් මම යක්ෂ ජාතිය ඔත්තුකාරයෙක්ට අතාර්ථික විශ්වයට ඇතුළු වෙන්න අවස්ථාවක් දුන්නා වගේ දෙයක් තමයි වෙන්නේ කියලා. ලුවෝගේ මේ කතාවට උත්තර විදියට සීබෝවා කියනවා නැහැ මට ඕනි මගේ වංශයෙන් උදව් ඉල්ලන්න විතරයි. ඔයා මට නිර්නාමික රහස් කේතයක් දුන්නොත් ඒකෙන් ඔයාට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද නිර්නාමික රහස් කේතයක් පාවිච්චි කරන අය ගැන කිසිම තොරතුරක් පද්ධතියට ඇතුල් වෙන්නේ නැහැ. ඒ හින්දා මට නිර්නාමික රහස් කේතයක් දෙන්න මට ඕනි කරන දේ කරන්න මට වෙනවම සලස්මක් තියෙනවා. මම ඒ වෙනුවෙන් ඔයාට නිදානයක් දෙන්නම් කියලා සීබෝවා මේ වෙලාවේ ලුවෝට කියනවා. හැබැයි යාළුවනේ ලුවෝ මේ වෙලාවේ ටිකක් කපටි වැඩක් කරනවා. මොකද ලුවෝ හොඳටම දන්නවා සීබෝවට නිර්නාමික රහස් කේතය කොච්චර වටිනවද කියලා. ඒ හින්දා දැන් එයා හදන්නේ සාමාන්‍ය නිදානයක් වෙනුවට ගොඩක් වටින නිදානයක් සීබෝවගේ නරගන්න. ඒ හින්දා ලුවෝ කියනවා එයා මේ යෝජනාවට කැමති නැහැ කියලා. ඉතින් මෙයා ඒ විදිහට දෙපාරක්ම සීබෝවගේ යෝජනාව ප්‍රතික්ෂේප කළා දානවා. යාළුවනේ මේ වෙලාවේ නම් සීබෝවගේ ඉවසීමේ සීමාව නැති වෙලා යනවා. ඔන්න ඉතින් මේ විදිහට තමයි සෝල්ට් ස්ටැක් කතා මාලාවේ 202 වෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලා මොකද හිතන්නේ අද කතාව ගැන? ඔයාලා හිතන දේ පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තව අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.